අද අපි මේ වීඩියෝ එකේ කතා කරමු ඕගොල්ලෝ විභාගයට අනිවාර්යයෙන්ම අරන් යන්න ඕන දේවල් මොනවද කියලා. ඕගොල්ලෝ මේ දේවල් අනිවාර්යෙන් විභාගයට කලින් දවසේ සූදානම් කරගන්න ඕනේ. එතකොට විභාගයේ යන අතරතුර ඕගොල්ලෝ කොහොමද වැඩ කටයුතු කරන්න ඕනේ මේ සම්බන්ධව කතා කරන්න බලාපොරොත්තු වෙන මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා දෙනවා. ඉදිරියේදී සාමාන්‍ය පෙළ විභාගයට මොන දෙයක් ඉන්න නංගිල මල්ලට අනිවාර්යෙන්ම මගේ YouTube channel එකට අලුත් වෙලා නම් channel එක subscribe කරලා bell icon එක press කරලා එකතු වෙලා ඉන්න. මම මේ කියන tips අනිවාර්යෙන්ම ඔයාලට වැදගත්. සමහර කට්ටිය සාමාන්‍ය පෙළ විභාගයේ අවුල් කරගන්නවා මේ දේවල් දන්නේ නැති. ඒ කියන්නේ හොඳට වැඩ කරලා ඉන්නේ. හැබැයි මේ දේවල් කරන්නේ නැතුව ගිහිල්ලා විභාගයේ තමන් හිතාගෙන ඉන්න ප්‍රතිඵලයට වඩා ගොඩක් අඩු ප්‍රතිඵලයක් ලබා ගන්න. එහෙම වෙන්නේ නැති වෙන්න තමන් වැඩ කළා හෝ නොකළා මේ විදිහව ඉන්න ප්‍රතිඵලය රැකගෙන ප්‍රතිඵල ඉහළ නම් ගන්නේ කොහොමද කියලා කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි මේ සම්බන්ධව කතා කරමු. මුලින්ම ඔයගොල්ලෝ අරන් යන්න ඕන දේවල් ටික කතා කරමු. පළවෙනියට ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම මතක තියාගන්න ඕගොල්ලෝ කොහොමද විභාගයට අරන් යන්න ඕනේ විභාග ප්‍රවේශ පත්‍රය. මම කියලියන විභාග ප්‍රවේශ පත්‍රය. මෙන්න මේක අරන් යන්න. ඊට පස්සේ ඔයගොල්ලෝගේ හැඳුනුම් පත ඔයගොල්ලෝ අරන් යන්න. මම මේක කෙටි කරලා ලියන මේ වීඩියෝ එක ස්පීඩ් කරලා බලන්න ඔයගොල්ලෝ. මොකද කාලය ඔයගොල්ලෝට නැහැ. මේ කාලය තුලත් වැඩ කරලා ලකුණු එකතු කරගන්න පුළුවන්. ඒ නිසා වීඩියෝ එක ස්කිප් ස්පීඩ් කරලා බලන්න. ඔයගොල්ලෝ මේ දෙක අරන් යන්න ඕනේ සහ මේ දෙකේ අනිවාර්යයෙන්ම ID එක මම හිතන්නේ ඔයගොල්ලන්ට කොලේ ඇති. සමහරට ඔයාලට ID කාඩ් එක තියනවා වෙන්න කොලයක් තියෙනවා. මේ දෙකෙන් print out එකක් අරගන්න. මෙන්න මේ identity අනිවාර්යයෙන්ම identity කොලේ ඔයාගේ කොලේ සමහරට ඔයාලා දින්නේ identity කොලේ විතරක් වෙන්න ඕන. ඒක අනිවාර්යයෙන් ෆොටෝකෝපි එකක් අරගෙන තියාගන්න. ඒක වැදගත්. සමහරට ID කොලේ නැති වුණොත් ඔයාලට කොලයක් තියෙන්න ඕන. ඊළඟට ඔයා අනිවාර්යයෙන්ම පෑන් වලින් ගත්තොත් නිල් පෑන් මම කියනවා නිල් පෑන් 5ක් ඔයගොල්ලෝ අරගන්න. කළු පෑන් ගත්තොත් 2ක් ගන්න. මෙන්න මේ කළු පෑන් දෙකක් තියාගන්න. එතකොට මේ නිල් පෑන් 5 අරන් යන විභාගෙට සහ ගෙදරදී සාමාන්‍යයෙන් පෑනක් දෙකක් ලියන්න. කොලයක් අරගෙන කොලේ සම්පූර්ණ ටික මෙහෙම කටුවට වගේ ලියන්න නැත්නම් ඔයගොල්ලෝ මේ දවස්වල පාඩම් කරද්දී ඒ පෑන යූස් කරලා ලියන්න. මොකද ඒ විභාගයේදී පාවිච්චි කරන පෑන ඔයා මුලින්ම යූස් කරලා තියෙනවා. ඒක තමයි ඔයගොල්ලන්ට පහසුවෙන් ඒ කියන්නේ විභාගය තුල ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ඒක ගත්තා. ඊට පස්සේ වතුර බෝතල. මම මේ නම් හැම එකම ලියන්නේ නැහැ. නේ වතුර බෝතලයක් ඔයගොල්ලෝ අරන් යන්න ඕනේ. වතුර බෝතලයක් අරන් යද්දී හොඳට මතක තියාගන්න. වතුර බෝතලේ ඔය එක එක ස්ටිකර්ස් ගහලා තියෙන මේ වගේව අරන් යන්න එපා. ඒ කියන්නේ වටේ ස්ටිකර්ස් ගහපුවොත් විනිවිද පේන වතුර බෝතලයක් අරන්. ඊට පස්සේ පර්ස් එකක්. මේක හැමෝටම තියෙන ප්‍රශ්නයක්. අපි විභාගයට පර්ස් එකක් අරගෙන යනවා. ඕගොල්ලොන්ට ඒ කියන්නේ පේන පර්ස් කියන්නේ ආවරණය වෙච්ච ඒවා ගෙනියන්න දෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. ආවරණය වෙච්ච පර්ස් ගෙනියන්න දෙන්නේ නැහැ. ඕගොල්ලෝ විනිවිද පේන පර්ස් එකක් අරන් යන්න පුළුවන්. හැබැයි මම ඕගොල්ලන්ට කියනවා මේක අත්‍යවශ්‍ය නැහැ. ඕගොල්ලෝගේ බඩ එක අතේ අරන් යන්න පුළුවන්. ඔයගොල්ලෝගේ පෑන් පැවුල ලොකු දේවල් අරන් යන්න අරගෙන වතුර බෝතලේ පෑන් පැන්සලේ අවශ්‍ය. ටිකනේ. ඔයාට අත්‍යවශ්‍යම නම් විතර විනිවිද වෙන්න පර්ස් එකක් අරගෙන යන්න. ඒක එතන ඉන්න ගුරුවරුන්ගෙන් අහන්න අරන් යන්න පුළුවන්. ඒක විනිවිද වෙන්න පර්ස් එක නිසා ගැටලුවක් නෑ අරන් යන්න පුළුවන්. අපි ගිය අවුරුද්දේ ගෙනියන්න දුන්නා. ඒ නිසා කැමතිනම් විනිවිද වෙන්න පර්ස් එකක් අරන් යන්න. ඊට පස්සේ මකන කටර අඩි රූල්. මෙන්න මේවා ටිකත් අනිවාර්යයෙන්ම තියාගන්න ඕනේ. මකනයක් කටර එකක් අඩි රූලක් අඩි රූලේ පොඩි භාගයක් උඩක් වගේ අරන් යන්න. එතකොට මෙන්න මේ ටිකත් ඔයගොල්ලන්ට වැදගත්. ඊට පස්සේ ලේන්සුවක් ඔයගොල්ලන්ට අවශ්‍ය නම් ලේන්සුවක් අරගෙන යන්න. ඒකත් වැදගත් වෙයි ඔයගොල්ලන්ට ලේන්සුවක් අරගෙන යන්න. ඊට පස්සේ ගත්තට පස්සේ දැන් තව දේවල් කිහිපයක් තියෙනවා. වීඩියෝ ස්කිප් නොකර බලන්න. මොකද ස්පීඩ් කරලා බලන්න කිව්වේ. මේකේ අත්‍යවශ්‍ය දේවල් තියෙනවා. සහ ඔයගොල්ලෝ ඉදිරියේදී කොහොමද හැසිරෙන්න ඕන විදිය සහ කොහොමද ඔයගොල්ලෝ කියන්නේ වැඩ ටික කරගන්න කියලාත් කියලා දෙන්න ඉක්මන. එතකොට ඔයගොල්ලෝ මම මේක දන්නේ නැහැ. මම චිත්‍ර කරපු නෙමෙයි කරලා නැති නිසා ඔයගොල්ලෝට මගේ දේ පාට පැන්සල් ඔය චෝක් වගේ දේවල් අවශ්‍ය වෙනවා ඇති. මම හිතන්නේ චිත්‍රාන්තන කට්ටියට. ඒවත් ලෑස්ති කරගෙන තියාගන්න කලින් දවසේ. ඒකට අවශ්‍ය දවසට අරන් යන්න. ඊළඟට වැදගත්ම දේවල් ටිකක් තියෙනවා. ගණිතයේ දවසට අවශ්‍ය වෙන ඔයගොල්ලන්ට කව කට්ටක්. මෙන්න මේ කව කට්ට. කව කටුවක් ඔයගොල්ලෝ අරන් යන්න ඕනේ සහ හොඳට මතක තියාගන්න කව කටුවට ගාන්ට මැච් වෙන විදිහට කොටට හදාගත්ත පැන්සල් දෙකක් ලෑස්ති කරලා තියාගන්න. මේ විදිහට පැන්සල් දෙකක් ඔයගොල්ලෝ ලෑස්ති කරලා තියාගන්න. මොකද කව කට්ටෙන් ඒ ගණන් වලට අවශ්‍ය වැඩ කටයුතු කරන්න ඇති. පැන්සල් දෙකක් තියෙනවා. එක පැන්සලක් තුල් කරලා කටර් කරලා තව ඒක මොන හරි අවුලක් තව එකක් කටර් කරගෙන ඉන්නේ දෙකක් හදාගෙන යන්න. ඒ දෙකේ ඔයගොල්ලෝ දන්නවනේ කව කට්ට ගත්තාට පස්සේ මෙන්න මේ විදිහට කව කට්ට ගත්තාට පස්සේ කව කට්ටෙන් හරියට පොඩි පැන්සල් ටිකක් ගාන්ට මැනලා හදාගෙන යන්න. ඊට පස්සේ දැන් විභාග ප්‍රවේශ පත්‍රිකට ඔරලෝසුව. ඕගොල්ලෝ ඔරලෝසුවක් අතේ බෙදාගෙන කරගෙන සහ ඩිජිටල් ඔරලෝසුව අරන් යන්න දෙන්නේ නැහැ. ඒවා නීති විරෝධී හොඳට මතක තියාගන්න. සාමාන්‍ය ඔරලෝසුවක් අරන් යන්න පුළුවන්. ඒ විදිහට ඒ ටික අරන් යන්න. ඔරලෝසුවකුත් අරන් යන්න පුළුවන්. සාමාන්‍ය විභාගයේ තුල ඔරලෝසුව මම දන්නේ විත්තිය තියෙන හැබැයි ඔරලෝසුවක් අරගෙන යන්න. මොකද අපේ ඔරලෝසුවක් තියෙනවා සමහර අවස්ථාවල නොතිබ්බොත් ඒක ගැටලුවක් වෙනවා. ගැටලුවක් වෙන්නේ නිසා මොකද අපි ටයිම් මැනේජ්මන්ට් ආකේකනේ. ඊට පස්සේ අත්‍යවශ්‍ය නෝට්. ඔයා හිතමු ඔයා බුද්ධ ධර්මයේ දවසට යද්දී දැන් අපිට
හැම දැන් අපි හිතමු උදාහරණයක් ගණන් වගේ දවසක අච්චුපත් ටිකවා සේරම අරන් ගිහලා හරියන්නේ නැහැ නේ. ඔයාලට අත්‍යවශ්‍යම නෝට්. උදාහරණයක් විදිහට ෂෝට් නෝට් එකක් තියෙනවා ෂෝට් නෝට් ක්ලාස් නෝට් එකක් තියෙනවා නෝට් එක. දැන් අපි ගණිතය වගේ විෂයක් ගත්තාම මම හිතන විදිහට එක විෂයක් ඉවරලා අනිත් කොටස පටන් ගන්න යම්කිසි පොඩි වෙලාවක් තියෙන. මේ වෙලාවේ අත්‍යවශ්‍ය නෝට් බලා ගන්න තියෙනවා. ඒ නිසා අත්‍යවශ්‍යම නෝට් පමණක් අරගෙන ෂෝට් නෝට් මොනවා හරි තියෙනවා. ඒ ටික බෑග් එකේ දාගෙන යන්න. එතකොට ෆෝන් එහෙම අරන් යන්න දෙනවද? මම ෆෝන් හුඟක් කට්ටිය මේක අවුල් කරගන්නවා. හොඳට මතක තියාගන්න විභාග ශාලාව ඇතුළට ෆෝන් අරගෙන යන්න එපා. ඔයගොල්ලෝගේ විභාගය තහනම් වෙන්න පුළුවන්. ඊළඟ දේ තමයි ෆෝන් එක ඔයගොල්ලෝ අරන් යනවා. ඉස්කෝලේට අරන් ගියාට පස්සේ ඔයගොල්ලෝ එක්සෑම් එක හෝල් එකට යද්දී ඒකේ ලියන් තියලා යනවනේ බෑග් එකේ. මම කියන්නේ ෆෝන් එක ඔයගොල්ලෝ අත්‍යවශ්‍යම නැත්තම් අත්‍යවශ්‍යම කෙනෙක් ඉන්නවා නම් අරගෙන නැත්තම් ෆෝන් ගෙනියන්න එපා. මොකද හුඟක් කට්ටිය අවුල් කරගන්න තැනක් තමයි දැන් අපි ෆෝන් එක අරන් යනනේ විභාගය තුල ඔයගොල්ලෝ විභාගයට පැයකට කලින් සාමාන්‍ය යන්න. ගිහින් ඉවරලා ඒ ටයිම් එකේ මොනවා හරි බලා ගන්න සමහර කට්ටිය කියන්නේ ෆෝන් එක උගුගෙන. එතකොට ඕගොල්ලෝගේ දැන් මේ විදිහට මොලේ තියෙන දේවල් අමතක වෙලා යනවා. මොකද ෆෝන් එක උගනවා. ඒ නිසා කියන්නේ ෆෝන් එක අරන් යන්න එපා. ඔයාට ලකුණු 50ක් එන්න තියෙන කෙනෙක්ට සමහරට 40ක් එන්න පුළුවන් ආ ෆෝන් එක උගලා එතනදී උදේ ඉඳන් ෆෝන් එක අල්ලන්නවත් එපා. අත්‍යවශ්‍ය නෝට් තියෙන ෆෝන් එකම ලියන්න මැසේජ් කරන්න, වීඩියෝස් බලන්න, TikTok බලන්න ෆෝන් එක අතටවත් ගන්න එපා. හොඳට මතක තියාගන්න ලොකු විනාශයක් එන්න පුළුවන්. ඒ කියන්නේ ලකුණු අඩු වෙන්න පුළුවන්. මොකද ඔළුව විකාර කරගෙන තමයි විභාග ශාලාවට යන්නේ. එතකොට මේ ටික තමයි ප්‍රධාන වශයෙන්. තව දෙයක් කියන්න ඕනේ. ඕගොල්ලෝ අර පර්ස් එක අරන් යනවා නම් විවිධ වෙන්න පර්ස් එකේ ඕගොල්ලෝගේ විභාග අංකය දාගන්න පොඩි කොටුවක් තියෙනවා. ඒකට විභාග අංකය ලියලා දාගන්න. ඒකත් වැදගත්. මොකද අපි විභාග අංක මොන දෙයකට විභාග අංක හැටියට ලියන්නේ මේ විභාග අංකය ලියාගන්න සහ ඔයා ගෙදරත් විභාග අංක ලියලා තියාගන්න කොහේ හරි. ඔයාගේ විභාග අංකය කලින්ම. ඊට පස්සේ ඔයාගේ ෂෙඩියුල් එක තියෙනවා. දැන් මේක වැදගත් තියෙන බකට් කියන්නේ කාණ්ඩ විෂයන් තියෙනවා. ඒකට කාණ්ඩ විෂයන් හැමෝම කරනවා. එතකොට ඔයා ගෙදර ලියලා තියාගන්න ඕනේ පොඩි ඉන්ෆෝ බෝලයක ඔයාට තියෙන විෂයන් ටික ඒ තියෙන දවස ලියලා කොහේ හරි ගෙදර පේන තැනක ගහලා තියන්න. මේක අනිවාර්යයෙන්ම කරන්න. ටයිම් එකත් එක්ක නැත්තම් හුඟක් කට්ටිය අවුල් කර ගන්නවා. ටික විභාගේ දින කිහිපයක් පැවැත්ුණාට පස්සේ විභාගෙට යන්න තියෙන වෙලාවට නෙමෙයි යන්නේ පහුවෙලා. ඒක හැමෝම කරගන්නේ කලාතුරකින් එක්කෙනෙක් දෙන්න එක්කෙනෙක් කලාතුරකින් වෙන එකක් නවත්තන තමයි මේක කියන්නේ. කොලේක ලියලා තියාගන්න. මොන ප්‍රශ්නයක් ඇති වෙන කනේ පෙර සූදානම තියෙන එක හොඳයි. මොන ප්‍රශ්නය ආවට පස්සේ අපි ඒකට විසඳුම ගන්නට වඩා පෙර සූදානම් වෙලා තියෙන එක හොඳයි. ඒ විදිහට ඒකක් දීලා තියාගන්න. ඊට පස්සේ තව දේවල් මම ඔයගොල්ලන්ට පොඩි නෝට් එකක් දාගෙන ඉඳලා වෙලාවට අනිවාර්යයෙන්ම යන්න. විභාග ශාලාවට යද්දී දැන් මේ ගිනියන්න ඕන ටික කිව්වා. මේ අමතරව පොඩි පොයින්ට්ස් හරියට කියන්නේ මේකත් අනිවාර්යයෙන්ම වැදගත්. විභාගයකට පළවෙනි දවසේ අනිවාර්යයෙන් පැයකට කලින්වත් යන්න. මම කියන්නේ පැයකට කලින්වත් ගිහිල්ලා ඉන්නේ. ඊට පස්සේ ඕගොල්ලෝ මම අර කලින් කිව්ව විදිහට ටයිම් ටේබල් එක පිටිය ගහගෙන ඊට පස්සේ එක්සෑම් එක ලියනවා. අපි ඉතින් එක්සෑම් එක ලියලා ඉවරුණාට පස්සේ ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම ගෙදර යන්න. ඉක්මනටම ගෙදර යන්න. ඒක හොඳට මතක තියාගන්න. එතන දැන් ඔයගොල්ලෝ විභාගය අපි හිතමු මම දැන් 11:00 මට ටයිම් එක දැන් 11:00 ඉවර වෙනවා නම් ඔයගොල්ලෝ ඉක්මනටම ගෙදරට යන්න. පැයක් අතරතුර ගෙදරට ගිහිල්ලා පැය භාගයක් පැය පුෂ්‍යයක් දාගෙන ලෑස්ති වෙලා පැය එකමාරකින් වගේ අනිත් ටික පාඩම් කරන්න සෙට් වෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම හොඳට මතක තියාගන්න විභාගෙ ඉවරිච්ච ගමන් ඔයාගේ යාළුවගේ MCQ කීයද? ඒවා අහින්න එපා. හුඟක් කට්ටිය වරද්ද ගන්න දැන. දැන් යාළුවත් එක්ක අහනවා පළවෙනි උත්තරේට මොකක්ද? දෙවෙනි එකට මොකක්ද? තුන්වෙනි එකට මොකක්ද? දැන් ඔන්න පළවෙනි එක ඇහුවට පස්සේ යාළුවා උත්තරේ කිව්වට පස්සේ ඔයා ගහපු උත්තරේ නෙමෙයි. අන්න එතනදී ඔයා හිතාවුල් යනවා. ඒ නිසා කිසිම වෙලාවකවත් උත්තර අහන්න යන්න එපා. MCQ ලකුණු අඩු වුණා කියලා විභාගයේ කවුරුත් අසමත් වෙන්නේ නැහැ. සෙකන්ඩ් පාර්ට් එක හොඳට ගොඩ දාගත්තොත් හොඳ රිසල්ට් එකට යන්න පුළුවන්. මතක තියාගන්න. ඒ නිසා කාගෙන්වත් අහන්න යන්න එපා. ඔයාට මොකක්ද අර උත්තරේට ආවේ? ඔයාට මොකක්ද ආවේ? ඒ වගේ කොම් පාඩම් නම් කරන්න යන්න එපා. විභාගේ කෙලව ගන්න හේතුවක් තමයි. ඊට පස්සේ පොඩි කෑම එකක් අරන් යන්න. දැන් විභාගේ දැන් එක විෂයක් තියලා ඒ විෂය කොටස තියලා අනෙක් කොටසට යද්දි පොඩි ටයිප් ඔයගොල්ලන්ට ඉන්ටර්වල් එක හම්බුනොත් ඔයගොල්ලෝ පොඩි කෑම එකක් අරගෙන යන්න. ඒ කියන්නේ මොනවා හරි කෑම. අනවශ්‍ය ඒ කඩවල වලින් කෑම නෙවෙයි. ගෙදරින් මොනවා හරි හදාගෙන කෑමක් අරගෙන බිස්කට් එකක් හරි ඉක්මනින් කන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ කඩෙන් ගන්න බිස්කට් එක ඔය කඩවල වල තියෙන ෂෝටිස් කොත්තු රයිස් ඒවා ගන්න යන්න එපා. ඊට පස්සේ දන්නවනේ බඩ අවුල් කරගත්තොත් ඔක්කොම ඉවරයි. නිසා සහැල්ලු ආහාරයක් අරගෙන ගිහලා විභාගයට මුහුණ දෙන්න ඕනේ. ඕගොල්ලොන්ට දවස් දෙකක් තුනක් ගියාට පස්සේ අපි හිතමු දවස් දෙකක් වගේ ගියාට පස්සේ මේක නිකන් ඕගොල්ලෝ විභාගයක් නේ. ඒ කියන්නේ දැන් මේ විද්‍ය ඕගොල්ලන්ට තියෙන බයක් දවස් දෙකක් මේ විභාගයට ගියාට පස්සේ ඕගොල්ලෝ නිකන් අර ඉස්කෝලේ ලියන්නේ ටර්ම් ටෙස්ට් එකක් වගේ වෙනවා. මේක නිකන් ටර්ම් ටෙස්ට් එකක් වගේ ලියනවා වගේ සාමාන්‍යකරණය වෙනවා. සාමාන්‍යකරණීකරණය වෙනවා. එතකොට ඒ නිසා මේ මුල් දවස් දෙක විතරයි කොටහලයක් තියෙන්නේ. අනිත් ඔයගොල්ලෝ ටික දවසක් ගියාම මේක ඔයගොල්ලෝට සාමාන්‍ය වෙනවා. ඒ නිසා මේ ටික තමයි ඔයගොල්ලෝ ප්‍රධාන වශයෙන් කියන්නේ. එතකොට අනවශ්‍ය දේවල් අනිවාර්යයෙන් කිසිම දෙයක් අරන් යන්න එපා. මම කියන්නේ ෆෝන් එකක් පුරවන්න තියලා නෑ. පුළුවන් නම් බටන් ෆෝන් එකක් විදිහට නම් ගැලුවනේ බටන් ෆෝන් එක අරන් යන්න. ටච් ෆෝන් එක
ටච් ෆෝන් එක ගෙදර දාලා බටන් ෆෝන් එකක් අරන් යන්න. එතකොට ඔයගොල්ලන්ට මේ ෆෝන් එක බලන ටයිම් එක මොකක් හරි නෝට් එකක් හරි බලාගෙන ලොකු දෙයක් කරගන්න පුළුවන්. එහෙනම් මම මේ වීඩියෝ එකෙන් සම්පූර්ණයෙන් පැහැදිලි කරා ඔයගොල්ලෝ විභාගයට අරන් යන්න ඕන දේවල් මොනවද? ඒ දේවල් ටික ඊට පස්සේ මේ ටික අනිවාර්යෙන් ප්‍රධාන වශයෙන් අරගෙන යන්න. ඕගොල්ලොන්ට වැඩ කරන්න දැන් කාලය මදි කියලා සමහර කට්ටිය අවුලෙන් ඉන්නවා. දැන් අපිට විභාගයට යම් විභාගයක් ලිව්වට පස්සේ තව ටයිම් එකක් තියෙනවා. තව විභාගයට ඒ කියන්නේ ප්‍රැක්ටිස් වෙන්න. ඒ කියන්නේ ඊළඟ විභාගයේ ඊළඟ විෂයට යන්න. ඒතකොට මේ තියෙන ටයිම් එක ඵලදායීව යොදා ගන්න. ඒව සම්බන්ධ වීඩියෝස් කියන සහ අදවදීම ප්‍රාර්ථනා කරන මේ පාර විභාගයට නංගිලා මල්ලට හොඳ ප්‍රතිඵලයක් ගන්න කියලා තමන් අවුරුදු ගාණක් මහන්සි වෙලා තමන්ගේ යන විභාගයේ පළවෙනි මම හිතන්නේ ඔයගොල්ලෝ අර හොඳට ඒ කියන්නේ ලොකු විභාගයක් ඉදිරියට යන පළවෙනි විභාගය මේක නිසා මේ විභාගය අනිවාර්යෙන් හොඳට ලියන්න කියලා ප්‍රාර්ථනා කරන සාමාන්‍ය පෙළ කියන්නේ හිතන තරම් අමාරු කෙනෙක් හොඳට මත දැනුත් කියනවා විභාගෙ ලිව්වට පස්සේ ඕගොල්ලෝ හිතන්නේ මේ අයියා කිව්වේ ඇත්තනේ අපි හිතන තරම් මේ සාමාන්‍ය පෙළ අමාරු නෑ උසස් පෙළ වගේ නම් අන්න කියන්න අමාරු විභාගයක් මේක ඇත්තටම මහන්සිලා වැඩ කරන්න ඕනේ දවසකට පැය 10 15 වැඩ කරන්න ඕනේ කියලා කියන්න පුළුවන් හැබැයි සාමාන්‍ය පෙළ මම කවදාවත් එහෙම කියන්නේ ගොඩ දාන්න පුළුවන් බුද්ධ ධර්මයට දවසක් තියලා ගොඩ දා ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම පුළුවන් ඒ නිසා කියන්නේ වගකීමකින් කියන්නේ කරන්න බැරි දේවල් මම කියන්නේ නැහැ කරන්න පුළුවන් නිසා කියන්නේ පුළුවන් තරම් මහන්සි වෙන මේ දවස්වල ප්‍රතිඵලය උඩයට පුරු කරන්න පුළුවන් මහන්සිලා වැඩ ටික කරගමු එහෙනම් වීඩියෝ එක ලයික් එකක් දාන්න අලුත් වීඩියෝ එකකින් හම්බෙමු